ඔයාලා හැමෝම අයිබෝන් කියලා පිළිගන්නවා ස්ටොකෝ ඇප් එකෙන් අරගෙන තවත් වීඩියෝ එකකට. ඉතින් අපි කලින් වීඩියෝ එකෙන් කතා කරා මාකට් පල්ස් එක ගැන. දැන් අපි කතා කරමු මොකද්ද මේ ඩිමෝ ට්‍රේඩින් කියන්නේ කියලා. ඉතින් ඔයාලා මීට කලින් දැකලා තියෙනවද? ශ්‍රී ලංකා ස්ටොක් මාකට් එක ෆ්‍රී ට්‍රේඩ් කරලා ඉගෙන ගන්න පුළුවන් තැන. ඒ කියන්නේ ඇත්ත මාකට් එකේ ඉන්වෙස්ට් කරනවා වගේම පාට ෂෙයා මිලදී ගන්න පුළුවන්. ඒත් ඔයාගේ මුදල් වලට හානියක් වෙන්නේ නැතුව. ඔයා ස්ටොක් මාකට් එකට අලුතෙන් ආපු කෙනෙක් නම් ඔයාට මේක ගොඩක් වැදගත්. මොකද ඔයාලට ටික කාලයක් යනකම් සල්ලි නැති වෙන්න පුළුවන්. ඉගෙන ගන්න කාලේ සල්ලි නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා තව සල්ලි එකතු කරන ගමන් ඉන්න පුළුවන්. ඔයාට තවම හරියට විශ්වාසයක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් මේ ඩිමෝ account එකෙන් රිස්ක් එකක් නැතුව ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරලා බලන්න. ඉතින් අද අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. ඔයා මුලින්ම මෙතන අපේ හෝම් ස්ක්‍රීන් එකේ ඩිමෝ කියන අයිකන් එක ක්ලික් කරගන්න. එතකොට ඔයාට බලන්න පුළුවන් අපේ ස්ටොකෝ ඇප් එකේ ඩිමෝ ට්‍රේඩින් සෙක්ෂන් එකට ඔයාව නැවිගේට් වෙනවා. ඔයාට බලා ගන්න පුළුවන් මෙතන මගේ පෝර්ට්ෆෝලියෝ එක වැලියු එක ඔයාට තව කෑෂ් කොච්චරක් තියෙනවද ඔයා ළඟ, ටෝටල් රිටර්න් එක, මේ වගේ දේවල් ගොඩක් ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මම උදාහරණයකට පෙන්නන්නම් ඔයා කොහොමද ෂෙයා එකක් ඩිමෝ ට්‍රේඩින් එකෙන් මිලදී ගන්න කියලා. ඔයාට මතක ඇති මම ස්ටොක් ඩීටේල්ස් ස්ක්‍රීන් එක ගැන කතා කරද්දී එතන පෙන්නවා එතනත් බටන් එකක් තියෙනවා buy demo sell demo කියලා. එතනිනුත් ඔයාට ස්ටොක් එකක් මිලදී ගන්න පුළුවන්. මේ මිලදී ගැනීම ඔයා වැරදියට වටහා ගන්න එපා. මේක කොයි වෙලාවකවත් රියල් මාකට් එක්සිකියුෂන් එකක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්ත මාකට් එකේ සල්ලි යෙදවීමක් වෙන්නේ නැහැ. මේක අපි අරමුණු කරලා තියෙන්නේ අධ්‍යාපනික අරමුණු සඳහා. ඒ කියන්නේ ඔයාලට ප්‍රැක්ටිස් කරන්න. ඉගෙනීම අරමුණු සඳහා පමණයි. නැත්තම් මේක ඇත්ත සල්ලි යෙදවීමක් මෙතන සිද්ධ වෙන්නේ නැහැ. ඔයාගේ ඩිමෝ account එකේ සල්ලි වලින් තමයි මෙතන ට්‍රේඩ් කරලා ඔයා බලන්නේ. ඔයාගේ ස්ට්‍රැටජි එක, ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් ඇබිලිටි එක, ඔයාගේ ඇනලිස්ට් වල වැලිඩිටි එක බලන්නේ ඔයා මෙතනින්. හරි. මම මෙතනින් උදාහරණයකට සිලෙක්ට් කරගන්නම් මේ ස්ටොක් එක. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මෙතන buy demo කියලා බටන් එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මෙතනින් buy demo කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට මෙතනින් අහනවා shares කීයද මිලදී ගන්න පුළුවන් ඕනි කියලා. එතකොට ඔයාලට ඔයාගේ පොට් demo account එකේ තියෙන මුදල් ප්‍රමාණය අනුව shares මිලදී ගන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට මෙතනින් shares 100ක් තමයි මිලදී ගන්න හදන්නේ. මෙතන කොමිෂන් එක අපි දාලා තියෙන්නේ දැනට ලංකාවේ ස්ටොක් බ්‍රෝකර්ලා පවත්වාගෙන යන කොමිෂන් එක. එතකොට ඔයාලට රියල් අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. මෙතනින් මම swap to buy කියන එක ක්ලික් කරනවා. දැන් ඔයා අශෝක් ලේලන්ඩ් එකේ shares ටික මිලදී ගත්තා. shares 100ක්. ඊට පස්සේ ඔයාට හරි ඔයාට ඊට පස්සේ පුළුවන් මෙතන ඩිමෝ ට්‍රේඩින් කියන ස්ක්‍රීන් එකට ගිහිල්ලා බලා ගන්න ඔයා ගත්ත shares පිළිබඳව තොරතුරු. මම උදාහරණයක් විදිහට මෙතනින් පෙන්නන්නම්. මම මෙතන Hava Foods එකේ shares අරන් තියෙනවා දවස් 21කට කලින්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් average price එක එතකොට කීයද, දැන් price එක කීයද, shares කීයක් අරන් තියෙනවද, කොච්චර දවස් hold කරගෙන හිටියද, P&L එකට කීයක් දායක වෙලා තියෙනවද අද වෙද්දි වගේ දේවල් මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතනින් ඕන shares ටික sell කරන්නත් පුළුවන්. ඒ වගේම මෙතන DPL එකේ ලබාගත්ත shares ටිකක් තියෙනවා ඒත් කලින්. ඉතින් මේක මෙතන ඔයාලට පේනවා මෙතන මට අලාභ වෙලා තියෙනවා. ඒත් ඇත්ත ලාභයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඔයා මේක risk free තමයි කරන්නේ. එතකොට ඔයාට ඉගෙන ගන්න පුළුවන් හරියටම කොහොමද ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න කියලා. ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නවා අද දාලා හෙට සල්ලි හොයන්න. ඇත්තටම කොළඹ කොටස් වෙන්න පොළ කියන්නේ අද දාලා හෙට සල්ලි හොයන තැනක් නෙමෙයි. ඔයාට මේ ඩිමෝ ට්‍රේඩින් එක ටික දවසක් ප්‍රැක්ටිස් කරද්දී ඔයාටම තේරෙයි. ඔයා හොඳ ස්ටොක් එකක් තෝරගත්තත් ඔයා අද ඒක බයි කරපුවාම ඒක ප්‍රයිස් එක වැඩි වෙන්න කොච්චර කාලයක් යනවද, කම්පැනි සෙක්ටර් එකෙන් සෙක්ටර් එකට මේ දේවල් වෙනස් වෙන හැටි. මේ අත්දැකීම් ලබා ගත්තාම තමයි ඔයාට බය නැතුව හරි ඩිසිෂන් එකක් අරගෙන හරි ස්ටොක් ඇත්ත මාකට් එකේ
සිලෙක්ට් කරගන්න පුළුවන් වෙන්න. ඉතින් ඕක තමයි අපේ ඩිමෝ ට්‍රේඩිං ෆීච එක. තව එකක් තියෙනවා වලට ම පැහැදිලි කරන්න. මෙතනින් අපට ප්ලෑන් කියලා ෆීච එකක් තියෙනවා. ඉතින් වාට ස්ටොක් එක ගන්න කලින් මෙතනින් ස්ටොක් එක ප්ලෑන් කරගන්න පුළන්. උදාහරණ විදිහට මං අබාන්සකේ ශයස් 1000ක් ගන්න ප්ලෑන් කරනවා. එතුට මම හිතනවා මගේ ඇනලිස් එකට අනුව මේ වෙලාවේ මම සඳහන් කරන්න කැමති මේක ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන් එකක් හෝ ස්ටොක් සජෙෂන් එකක් නෙමේ. මේක මම ඇප් එක පැහැදිලි කිරීම සඳහා දෙයක් කරන දෙයක් පමණයි. මං හිතනවා ෂෙයා ප්‍රයිස් එක 1080ට යයි කියලා අනාගතේ මගේ ඇනලයිස් එකට අනුව. ඒ වගේම මම ස්ටොප් ලොස් එක මේ ස්ටොප් ලොස් ටේක් ප්‍රොෆිට් මේ වගේ දේවල් ගැන මම ඉදිරියට වීඩියෝ වලින් කියලා දෙන්නම්. මං හිතනවා ෂෙයා එක 1020ට આવොත් මං සෙල් කරලා ඉවත් කරගන්නවා කියලා. ඇත්තටම අපි හරියට එහෙම කරන්නේ නැහැ. මේ දේවල් හරි ඇනලිටිකල් පදනමින් කරන්න කොහොමද කියලා මම ඔයාලට ඉස්සරහදී කියලා දෙන්නම්. මම මෙතනදී උදාහරණයකට තමයි මේවා කියලා දෙන්නේ. ඒකට ඔයාලට බලා ගන්න පුළුවන් මේකට ඔයා දැන් මේ සිලෙක්ට් කරගත්ත සිස්ටම් එකට අනුව ඔයා කොච්චරක් රිස්ක් කරනවද මේ ට්‍රේඩ් එක වෙනින් ඔයාට කොච්චර කැපිටල් එකක් ඕනද දල වශයෙන් මේවා එක්ස්ට්‍රැක්ට් ඩේටා නෙමේ කොයි වෙලාවත් මේවා 100ක් අනිවාර්යද කියලා පිළිගන්න එපා. මේක ඔයාට ප්‍රොජෙක්ෂන් එකක් පමණයි ලබා දෙන්නේ. ඔයාට බලා ගන්න පුළුවන් කැපිටල් එක කොච්චරක් අවශ්‍යද, ඔයා කොච්චරක් මේ ස්ටොක් එකෙන් ලාභයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවද, කොච්චරක් මේක වෙන රිස්ක් කරලා තියනවද වගේ දේවල්. ඒ වගේම මෙතන ඩිමෝ ට්‍රේඩින් එකට ගිහිල්ලා ඔයාට මෙතනින් ස්ටොක් මිලදී ගන්න පුළුවන්. හරි, ඔය ෆීචර්ස් ටික තමයි අපේ ඩිමෝ ට්‍රේඩින් වල තියෙන්නේ. මම හිතනවා මේක තමයි අපේ ලංකාවේ පළවෙනි වතාවට ස්ටොක් මාකට් එකට ඩිමෝ ට්‍රේඩින් හඳුන්වා දුන්න අවස්ථාව. හරි, ඒ වගේම තවත් අපේ ඇඩ්වාන්ස් ෆීචර් එකක් තියෙනවා. ඒක තමයි මාකට් රීප්ලේ කියන්නේ. මොකද්ද මේ මාකට් රීප්ලේ කියන්නේ? මාකට් රීප්ලේ කියන්නේ ඔයාට පුළුවන් ස්ටොක් එකක් සිලෙක්ට් කරලා උදාහරණයක් විදිහට ලංකා ෂොක් ලේලන් ස්ටොක් එක සිලෙක්ට් කරනවා. ඒක 2025 අද වගේ දවසක මොන වගේ තැනකද තිබ්බේ කියන එක. උදාහරණයක් විදිහට අශෝක් ලේලන් එක 2025 රුපියල් 976ක් වගේ ප්‍රයිස් එකකට තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මට දැනගන්න ඕනේ එදා මම මෙච්චරක් ගත්තා නම් අද වෙද්දි කොච්චරක් එක වෙලාද කියලා. ඒ උදාහරණයක් විදිහට මම එදා ප්‍රයිස් එකට අශෝක් ලේලන් එකේ කොටස් 100ක් මිලදී ගන්නවා. මෙතනින් ඔයාලට ලක්ෂ 5ක වගේ බැලන්ස් එකක් පටන් ගද්දි හම්බෙනවා. මෙතනින් අශෝක් ලේලන්ඩ් එකේ ස්ටොක් 100ක් බයි කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක ප්ලේ කරපුවාම මාකට් එක මූවමන්ට් එක කොහොමද කියලා. ඒත් ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේකට තව ඉදිරියට ඇඩ්වාන්ස් ෆීචර්ස් ඇඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට මෙතන අපි මූවිං ඇවරේජ් විතරයි ඇඩ් කරලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ 6 වෙනි මාසේ 2025 6 වෙනි මාසේ කොහොමද ප්‍රයිස් එක මූව් වෙන්නේ කියලා ලස්සන්ට EMA එකට සපෝට් එකක් විදිහට අරගෙන ප්‍රයිස් එක උඩ යන හැටි. හයිට් ප්‍රයිස් එක යටට එනවා. ඒ වගේම මූවිං ඇවරේජ් එක සපෝට් එකක් විදිහට එයා ගන්නවා. ඊට පස්සේ හයිට් ප්‍රයිස් එක අප් වෙනවා. මේ වගේ ඔයාගේ ඉන්ඩිකේටර්ස් වලින් ඔයාගේ දේවල් වලින් කොහොමද ඔයාගේ එජ් එක රිෆයින් කරන්න කියන එක ඔයාට බලා ගන්න පුළුවන්. හරි, මම මෙතනින් මේක නවත්තනවා. ඊට ඔයාට බලා ගන්න පුළුවන් එදා ගිය අවුරුද්දේ අපි ගත්තා නම් අද මේ වෙද්දී ඔයාට කොච්චරක් ප්‍රොෆිට් එකක් ගේන්න වෙලා තියෙනවද මේ ස්ටොක් එකෙන් කියලා. හයිට් මම ඔයාලට පෙන්නන්නම්. හරි, මම මෙතනදී මිලදී ගන්නවා ෂෙයාර්ස් 30ක්. මේක ප්ලේ කරනවා. ඔයාලට මෙතන ස්පීඩ් එක වැඩි කරන්නත් පුළුවන්. හරි, ඔයාලට බලා ගන්න පුළුවන් මේ ආකාරයට තමයි අපේ මාකට් එක වැඩ කරන්නේ. මේක ලොන්గ్ ටර්ම් ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒ කියන්නේ ටයිම් එකක් යනවා. ඔයා හරි ස්ටොක් එක දාලා ඇනලයිස් කරලා හරි ස්ටොක් එක දාලා හරි විදිහට මේ දේවල් කරොත් ඔයාට කොච්චර ගේන් එකක් ගන්න පුළුවන්ද කියලා ඔයාලට දැන් තේරෙනවා ඇති. මම මේක පෙන්නන්නම්. මෙතනින් මම අශෝක් ලේලන්ඩ් එකේ ෂෙයාර්ස් 100ක් මිලදී ගන්න සූදානම් වෙනවා. හරි,
ගිය අවුරුද්දේ මාර්තු 16 වෙනිදා විද්දී අශෝක් ලේලන්ඩ් එකේ ප්‍රයිස් එක 970 තමයි තිබිලා තියෙන්නේ. හරි මම මෙතනින් ප්ලේ කියන එක ක්ලික් කරනවා. ඔයාට ඕන නම් මෙතනින් ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන්. ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තමයි මාකට් එක වැඩ කරන්නේ. මාකට් එක අප් වෙනවා ඩවුන් වෙනවා ඒක මාකට් එකේ ස්වභාවය. ඔයා හිතන්න එපා මාකට් එක කවදාවත් ඩවුන්ම විතරක් වෙයි කියලා. මාකට් එක අප් වෙනවා. බලන්න මූවිං ඇවරේජ් එකට ලස්සනට සපෝට් එක අරගෙන එයා මාකට් එක අප් වෙන හැටි මම මෙතනින් පෝස්ට් කරලා මං හිතනවා දැන් මගේ රිටර්න් එක ඇති කියලා. මේ අපි ගිය අවුරුද්දේ එකක් තමයි සිමුලේට් කරන්නේ. මෙතනින් මම ලබාගත්ත ෂෙයාර්ස් ටික මෙතනින් සෙල් කරනවා. ඊට පස්සේ ඔයාලට මේක මෙතනින් නවත්තන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයා එක ට්‍රේඩ් එකක් කරලා තිනවා. ඒක ප්‍රොෆිට් වෙලා තිනවා. ඒ වගේම මෙන්න මේ වගේ ගේන් එකකුත් ඔයාලට ලැබිලා තියෙනවා. ඒ වගේම ඔයාලට මේ පර්ෆෝමන්ස් එක ඔයාලට ෂෙයා කරන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට මම පෙන්නන්නම් WhatsApp එකෙන් කොහොමද මේක ෂෙයා කරන්න කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තමයි අපේ අශෝක් ලේලන්ඩ් එකේ වාගේ ට්‍රේඩ් එක අපි සිමුලේට් කරපු විදිය. ඇත්තටම කියන්න ඕනේ ෂෙයා මාකට් එක කියන්නේ ගොඩක් රිස්ක් අවදානමක් තියෙන තැනක්. මේ වගේ ඔපචුනිටිස් වගේම ඔයාගේ මුදල් පිළිබඳව ලොකු අවදානමකුත් තියෙනවා. ඉතින් හැම වෙලාවෙම මම මතක් කරන දේ තමයි ඔයා ෂෙයා මාකට් එකට ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඔයාට අවදානම ඒ කියන්නේ අහිමි කරගත හැකි අහිමි වුණොත් දරාගත හැකි මුදල් ප්‍රමාණයක් පමණයි. මේක හැම වෙලේම මතක තියාගන්න. ඉතින් මම හිතනවා ඩිමෝ account ෆීචර් එක ගැන ඔයාට දල අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. තවත් ස්ටොකෝ ඇප් එකේ ඇඩ්වාන්ස් ෆීචර් එකක් ගැන. ඔයාලා හැමෝටම සුබ දවසක්.